අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට කලා විෂය ධාරාව යටතේ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය තෝරාගත්තු ළමයෙක් නම් සබ්ජෙක්ට් එකට අදාළ විෂය නිර්දේශය ගැන දැනගෙන ඉන්න එක වැදගත්. බෞද්ධ ශිෂ්ටාචාරයේ නව විෂය නිර්දේශය ක්‍රියාත්මක වන්නේ 2017 වර්ෂයේ ඉඳලා. බෞද්ධ ශිෂ්ටාචාරයේ 20 සබ්ජෙක්ට් එකට අදාළව පාඩම් 10ක් තියෙනවා. ඒ 12 වසරට පාඩම් 5ක් වශයෙන් 13 වසරට පාඩම් 5ක් වශයෙන්. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ පාඩම් 10 ගැන. බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂය නිර්දේශය යටතේ පළවෙනි පාඩම ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ධර්ම හා ඒ පිළිබඳ බෞද්ධ ආකල්පය. ඒ යටතේ වර්ණ ධර්ම, ස්වධර්ම, ආපත් ධර්ම, ආශ්‍රම ධර්ම, යාගය වගේ ඉගැන්වීම් පිළිබඳව මේ ඉගැන්වීම් පිළිබඳ බෞද්ධ විචාරය, කාන්තාන් පිළිබඳ බ්‍රාහ්මණය ඉගැන්වීම්, කාන්තා පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්, ඊට අමතරව උදක පාරිශුද්ධය, උපනයනය වගේ දේවල් පිළිබඳවත් අධ්‍යයනය කරන ලබනවා. බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂය නිර්දේශයේ දෙවෙනි පාඩම බුද්ධ කාලන ಭಾರತೀಯ ශ්‍රමණ ගුරුකුල සහ ශ්‍රමණ බ්‍රාහ්මණ සම්ප්‍රදායන් සුවිශේෂතා. ඒ යටතේ ශ්‍රමණ ගුරුකුල, ශ්‍රමණ හා බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදාය සුවිශේෂතා, ශාස්ත්‍රාස්ත්‍රවරුන්ගේ ඉගැන්වීම් පිළිබඳ බෞද්ධ විචාර පිළිබඳව අධ්‍යයනය කරලා. තුන්වෙනි පාඩම බුද්ධ කාලන ಭಾರತೀಯ දේශපාලන ව්‍යවහාර ක්‍රියාකාරීත්වය. ඒ යටතේ 11 මහා ජනපද, රාජාණ්ඩු පාලන ක්‍රමය, සමූහාණ්ඩු පාලන ක්‍රමය, ඒ වගේම බුද්ධ කාලන ಭಾರತೀಯ පාලකය හා බුදුරජාණන් වහන්සේ අතර පැවති සම්බන්ධතා පිළිබඳව අධ්‍යයනය කරන ලබන. තරවෙනි පාඩම ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ ආර්ථික පසුබිම. ඒ යටතේ වාණිජකරණය හා නාගරීකරණය වගේම කෘෂි කර්මාන්තය හා වෙනත් කර්මාන්ත පිළිබඳව අධ්‍යයනය කරන ලබනවා. 20 සබ්ජෙක්ට් එකට අදාළව පස්වෙනි පාඩම බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂ ගුණ හා විශිෂ්ට චරිත ලක්ෂණ. ඒ යටතේ බුදුරජාණන් වහන්සේගේ නවාරහාදී බුදු ගුණ, මහා කරුණාව, මහා ප්‍රඥාව, ආදර්ශවත් නායකත්වය, විශිෂ්ට ශාස්ත්‍රත්වය, තාදී ගුණය, පద్මාකාර ජීවිතය, නිදහස් චින්තනය හා ආගමික සහනශීලීත්වය වගේම බුදුරජාණන් වහන්සේ පිළිබඳව සමකාලීනව හා නූතන ඇගයීම් පිළිබඳව අධ්‍යයනය කරනු ලබනවා. 6 වෙනි පාඩම බුද්ධ කාලන පරමාදර්ශී ගිහි පැවිදි ශ්‍රාවක ශ්‍රාවිකා චරිත. ඒ යටතේ ආනන්ද මහරහතන් වහන්සේ, සැරියුත් මහරහතන් වහන්සේ, මහා ප්‍රජාපති ගෞතමී රහතෙරණින් වහන්සේ, කේමා රහතෙරණින් වහන්සේ, අනාථපිණ්ඩික උපාසකතුමා, චිත්තගාපති උපාසකතුමා, විශාඛා උපාසිකාව, නකුල මාතාව පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කරනවා. 7 වෙනි පාඩම පුද්ගල ස්වාමීත්වය හා ශක්්‍යතා. ඒ යටතේ පුද්ගල ස්වාමීත්වය, ස්වාධීනතාවය, ස්වච්ඡන්දතාවය හා වගකීම් පිළිබඳ සමකාලීන ඉගැන්වීම් සහ බෞද්ධ ඉගැන්වීම් පිළිබඳව අධ්‍යයනය කරනු ලබනවා. 8 වෙනි පාඩම සමාජ ප්‍රභවය හා විකාශය පිළිබඳ බෞද්ධ විග්‍රහය. ඒ යටතේ සමාජ ප්‍රභවය හා විකාශය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කරනු ලබනවා. 9 වෙනි පාඩම බෞද්ධ දේශපාලන මූලධර්ම. ඒ යටතේ සප්තපරිහානීය ධර්ම, දස රාජ ධර්ම, දස සක්විතිවත්, සතර සංග්‍රහ වස්තු, සතර අගති, සතර බ්‍රහ්ම විහරණ, පංචශීල ප්‍රතිපදාව, ලෝකපාලන ධර්ම, ඒ වගේම කූටදත්ත සූත්‍රාගත දේශපාලන මූලධර්ම වගේම පාලන තන්ත්‍රය පිළිබඳ විශේෂ ප්‍රජා වගකීම් පිළිබඳව අධ්‍යයනය කරනු ලබනවා. 10 වෙනි පාඩම පින්පව්, කුසල් අකුසල්, හොඳ නරක විනිශ්චය කිරීමට අදාළ බෞද්ධ නිර්ණායක. ඒ යටතේ හොඳ නරක විනිශ්චය කිරීමේලා භාවිත බෞද්ධ නිර්ණායක පිළිබඳ දස පින් කිරියවත්, දස කුසල් හා දස අකුසල් පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කරනවා. 11 වෙනි පාඩම පුද්ගල හා සමාජ සංවර්ධනයට අදාළ බෞද්ධ ආචාර ධර්ම. ඒ යටතේ ශ්‍රද්ධාව පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්, ශ්‍රද්ධාව හා භක්තිය, ප්‍රඥාව හා ආධ්‍යාත්මික සංවර්ධනය, අල්පේච්ඡතාවය, සන්තුට්ඨිය, සුබරතාවය, පන්සිල් හා අටසිල්, සිව්බඹ විහරණ, සතර සංග්‍රහ වස්තු, හිරියොත්ප්ප, නීතිගරුකත්වය හා සහජීවනය වගේ ඉගැන්වීම් පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කරනවා. 12 වෙනි පාඩම පරිසරය පිළිබඳ බෞද්ධ ආකල්ප. ඒ යටතේ බුදු සමය හා පරිසරය, පරිසර සංරක්ෂණය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්, සෞන්දර්ය රසාස්වාදය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්, ඒ වගේම විවේකය හා ධාර්මික ප්‍රීති සුවය විදි විතරාගී උතුමන් පිළිබඳව අධ්‍යයනය කරනු ලබනවා. 13 වෙනි පාඩම ආර්ථිකය පිළිබඳ බෞද්ධ චින්තනය. ඒ යටතේ ධනෝපායනය, ධන පරිහරණය හා ආර්ථික සුරක්ෂිතතාවය පිළිබඳ ඉගැන්වීම්, ශ්‍රමය, ධනය හා සමාජ සුභසිද්ධිය අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් පිළිබඳව අධ්‍යයනය කරනු ලබනවා.
14 වෙනි පාඩම භෞතික සම්පත් කළමනාකරණය පිළිබඳව බෞද්ධ ඉගැන්වීම්. 14 වෙනි පාඩමේදී භෞතික සම්පත් කළමනාකරණය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කරනු ලබනවා. 15 වෙනි පාඩම ලෞකික සැප පිළිබඳව බෞද්ධ ඉගැන්වීම්. ඒ යටතේ ඉඳුරම් පිනවීම හා පංචකාම සම්පත්තිය, ඉඳුරම් පිනවීම හා පැවති සීමා හා දැහැමිකම් සුව, අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ සුඛ පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කරනු ලබනවා. අපි මේ කතා කරේ බෞද්ධ ශිෂ්ටාචාර විෂය නිර්දේශයට අයත් 12 වසරේ පාඩම් 5 අනු කොටස් 15ක් වශයෙන්. ඊළඟට අපි කතා කරමු 13 ශ්‍රේණිය විෂය නිර්දේශයට අදාළ පාඩම් 5 පිළිබඳව. පළවෙනි පාඩම අගාරික පටිපදාව අදාළ බෞද්ධ සාර ධර්ම මූලාශ්‍රානුගතව අධ්‍යයනය කිරීම. ඒ යටතේ සිංහලෝවා සූත්‍රයේ සදිසා නමස්කාරය, භෝග විනාශ මුඛ, පරාභව සූත්‍රයේ පිරිහීමේ කරුණු, මංගල සූත්‍රයේ දියුණු වීමේ කරුණු වගේම ධම්මපදේ ගාථා රසක් පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කරනු ලබනවා. දෙවෙනි පාඩම බුද්ධ කාලීන ධර්ම දූත සේවාව පිළිබඳ සමාලෝචනය. යටතේ බුදුරජාණන් වහන්සේගේ ධර්මචාරිකාව වගේම රජාණන් වහන්සේ ධර්මාන සමය භික්ෂු භික්ෂුණී ධර්ම දූත සේවා, ත්‍රිවිධ තේරවාද ධර්ම සංගායන, අශෝක අධිරජ රාගවෙම්ම කනිෂ්ක රජතුමාගේ ශාසනික සේවාව, නාලන්දා වික්‍රමශිලා වලබි වැනි ಭಾರತೀಯ බෞද්ධ විශ්වවිද්‍යාල අධ්‍යාපන හා පරිපාලන පටිපාඩය පිළිබඳව අධ්‍යයනය කරනු ලබනවා. තුන්වෙනි පාඩම ප්‍රාග් මහින්ද යුගයේ ශ්‍රී ලංකාවේ පැවති ආගමික ඇදහිලි හා විශ්වාස මහින්දාගමනයෙන් පසු බුදු සමයට අනුව හැඩගැසුණු ආකාරය පිළිබඳ. ඒ යටතේ ප්‍රාග් මහින්ද යුගයේ පැවති ආගමික ඇදහිලි හා විශ්වාස පිළිබඳ එම ඇදහිලි හා විශ්වාස බුදු සමයට අනුව හැඩගැසුණු ආකාරය වගේම රාජ්‍ය පාලනයේ ශ්‍රී ලාංකේය රජවරුන් බුදු සමය ලද ආභාසය, ඔවුන් සිදු කළ ශාසනික සේවාව පිළිබඳව දේවානම්පියතිස්ස දුටුගැමුණු වළගම්බා මහසිමරණ රජතුමාගේ ශාසනික සේවාව පිළිබඳවත් මහා විහාරය හා අභයගිරිය කේන්ද්‍ර කොටගෙන බිහි වූ ආගමික සමාජය හා සංස්කෘතික ප්‍රවණතා පිළිබඳවත් බුදු සමයෙන් හැඩගැසුණු සිරිත් විරිත් හා සාරධර්ම ශ්‍රී ලාංකේය සමාජය තුළ තහවුරු වූ ආකාරය, පුද්ගලයාගේ උපතේ සිට මරණය තෙක් ජීවිතයේ වැදගත් අවස්ථාන් සපුරන බැඳුණු බෞද්ධ සිරිත් විරිත්, ශාසන මාමකත්වය, දන් දීම, ආගන්තුක සත්කාරය, වැඩිහිටියන් සැලකීම, පරෝපකාරය, ශ්‍රාව ගිලාපනෝපස්ථානය වගේ දේවල් පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කරනු ලබනවා. 4 වෙනි පාඩම මියන්මාරයට හා තායිලන්තයට බුද්ධ ධර්ම සම්ප්‍රාප්ත වීම හා ඒ රට ජන විවිධයේ බෞද්ධ සාර ධර්ම පෝෂණය වූ ආකාරය පිළිබඳ ගවේෂණය කිරීමත්, චීනය හා ජපානයට බුද්ධ ධර්ම සම්ප්‍රාප්ත වීම හා එම රටවල ජන ජීවිතයේ බෞද්ධ සාර ධර්ම වලින් පෝෂණය වූ ආකාරය ගවේෂණය කිරීම පිළිබඳවත් වැඩිදුර අධ්‍යයනය කිරීම. 10 වෙනි පාඩම බුද්ධ ප්‍රතිමා හා ස්තූප නිර්මාණයට අදාළ බෞද්ධ කලා සම්ප්‍රදාය පිළිබඳ හඳුනාගන්න එක. ඒ යටතේ බුද්ධ ප්‍රතිමාවේ ආරම්භය, ගාන්ධාර, මතුරා වගේ සම්ප්‍රදායන්, ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමා පිළිබඳ බුද්ධ ප්‍රතිමාවේ මුද්‍රා හා ආසන, ಭಾರತೀಯ ස්තූප කලා, සාංචි අභාරුත් වගේ ස්තූප, ශ්‍රී ලාංකේය ස්තූප කලාවේ ආරම්භය, විවිධ ස්තූපාකෘති, ශ්‍රී ලාංකික ස්තූපයේ අනන්‍යතා ලක්ෂණ, ස්තූපයේ සංකේතාර්ථ වගේම අනුරාධපුර හා පොළොන්නරුව යුගයට අයත් බුද්ධ ප්‍රතිමා හා ස්තූප අනුබද්ධ කලා නිර්මාණ පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කරනු ලබනවා. ඒ යටතේ චේතියගර, බෝධිගර, පටමාගර, වාහල්කඩ, සඳකඩ පහණ, මුරගල, කොරවක්ගල, පියගැට පෙළ පිළිබඳවත් අධ්‍යයනය කරනු ලබනවා. ඊට අමතරව ශ්‍රී ලාංකේය හා සාහිත්‍ය ශිල්ප කලාවන් පෝෂණය ලැබූ සමයෙන් ලැබුණු දායකත්වය, දඹදිව හා කෝට්ටේගල සිංහල ගද්‍ය පද්‍ය සාහිත්‍ය වූ සමයෙන් පෝෂණය වූ ආකාර, ශ්‍රී ලංකා බෞද්ධ චිත්‍ර කලාවේ තේමා අරමුණු හා සුවිශේෂතා, ඒ වගේම ශ්‍රී ලාංකේය ජන කවි හා ගීත නාට්‍ය කිරී බෞද්ධ ආපාද පිළිබඳවත් අධ්‍යයනය කරනු ලබනවා. ඉතින් නංගිය මල්ලිය, මම හිතනවා ඕගොල්ලෝ බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂය නිර්දේශයට අයත් 12 වසරේ පාඩම් 5, 13 වසරේ පාඩම් 5 පිළිබඳව යම් තරමක අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. අපි නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙනවා.